good morning ආදරණීය මගේ යාළුවෝ හැමෝටම සුබ උදෑසනක් වේවා. අදත් ඔන්න ඉතින් මම ඔයාලට පුංචි පැකේජ් එකක් අරගෙන අද ගෙනාවේ 4 දෙනාම සීඩ් ප්ලාන්ට්. බලන්නකෝ ඔයාලට ලස්සනයිද කියලා. පේනව නේද මෙයාගේ ලස්සන? දිගටියට හැදිලා තියෙන ලස්සන මල බයිකල වෙලා. හරිම ලස්සනයි යා. එකපාරක් කට් කරලා තියෙන්නේ මෙයාලා ආපහු කට් කරන්න පුළුවන් මුල් දාලා තියෙන්නේ. පේන්නේ නැහැ. ඒ වුණාට මෙයාලා කට් කරන්න පුළුවන්. හොඳට සීසන් වෙලා ඉන්න කට්ටිය. මෙයා ඉන්නවා අද පැකේජ් එකට. ඊට පස්සේ මෙන්න මෙයා. නනෝ රෙඩ් වගේ බලන්නකෝ යාගේ ලස්සන. දික මලක් හැදෙන්නේ. අවුවට පේනව අඩුයිද කොහෙද? පේනවද ලස්සන යාගේ? තව දික් වෙනවා මේ මල. එයත් කට් කරන්න පුළුවන්. එයත් ඉන්නවා මේ පැකේජ් එකට. එයත් ගොඩක් නිරෝගී කෙනෙක්. එතකොට මෙන්න මෙයා. මෙයා ලස්සන සීඩ් ප්ලාන්ට් කෙනෙක්. පේනවනේ එයත් කට් කරන්න පුළුවන් කට් මුල් ඇවිත්. හරිම ලස්සනයි එයත්. බ්ලැක් සීඩ් වගේ පොඩ්ඩක් බ්ලැක්ම නෙමෙයි වුණාට බ්ලැක් මෙරුන් කලවම් වෙලා කොළ පාටක් තියෙනවා මේ මලේ. ලොකු වෙන මලක් එයත් පේනවනේ. එයත් ඉන්නවා මේ පැකේජ් එකට. ඊට පස්සේ මෙන්න මෙයා. එයා ලස්සන සීඩ් එක කෙනෙක්. එයාට ඉසෙන්ෂියා වගේ දැක්කහම හරිම ලස්සනයි. ඉසෙන්ෂියා වලට වඩා ලස්සනයි එයා බයිකල වෙලා. බලන්නකෝ. හරිම ලස්සනයි. ඉතින් මේ 4 දෙනාම ඔයාලට ගන්න පුළුවන් මගෙන්. මේ 4 දෙනාම ඔයාලට 3600ෙන් ගන්න පුළුවන්. ඕනි කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලට තෙරුවන් සරණයි.